Hi guys, welcome to our YouTube channel. අද අප්‍රේල් මාසේ 20 වෙනිදා පියනවා ඡන්දය දාන්න. ඔයාලා දන්නවත් දන්නේ නැහැ. කැනඩාවේ ඡන්දේ තියෙන්නේ අප්‍රේල් 28. ඒ වුණාට අප්‍රේල් 18 ඉඳලා අප්‍රේල් 21 වෙනකන් අපිට ඡන්දය දාන්න පුළුවන්. දැන් අපිත් යනවා ඡන්දය දාන්න. අපේ ඉලෙක්ෂන් ඔෆිස් එකට අපිට අපේ ගෙදර ඉඳලා කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවා පියුමි පෙලෙන් බබත් ඉන්නවා. මේ අපේ විනුත් ඉන්නවා. එවින් say hi. එවින් say hi. දැන් අපි යන ගම වැඩි වෙලා යන එකකුත් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එවින් කොහෙද යන්නේ? Oh. Ini pe Leo. Leo. Yagi mun tahu wedila. ඡන්දය දාන්න අපිට ඉලෙක්ෂන් ඔෆිස් එකට යන්න ඕනේ නෑ. අපිට පුළුවන් තැපැල් ඡන්දය උනත් දාන්න. මේකට ගවර්න්මන්ට් වර්කර් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඉතින් අපිට යන්න බැරි නම් ඉලෙක්ෂන් ඔෆිස් එකකට අපිට පුළුවන් තැපැල් ඡන්දය දාන්න. හැබැයි මේ අපි එන්ෂුවර් කරන්න ඕන ඒක අප්‍රේල් 28ට කලින් යනවා කියලා මේ අදාළ ඔෆිස් එකට. නැත්නම් ඒක කවුන්ට් වෙන්නේ නෑ මේ ඡන්දයක් හැටියට. මෙතන තියෙනවා මේ පොඩි ලයිබ්‍රරි එකක්. මේ ගෙදර අයිති එක්කෙනා තමයි මේ ලයිබ්‍රරි එක හදලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් එකෙන් පොත් අරගෙන කියවලා ආපහු ගෙනල්ලා තියන්න. ඒතකොට ඒ වගේම මේ අපිට පුළුවන් අපෙත් පොත් තියෙනවා නම් මොනවා හරි අපිට ඕන නැති ඒවා අපිටත් පුළුවන් ඒකට ඇවිල්ලා දාන්න. එතකොට ඒක ඕන කෙනෙක්ට ඇවිල්ලා රීඩ් කරන්න පුළුවන්. Pepperoni pizza, Miley. Pepperoni pizza. ඔයාලා නිවුස් බලන කෙනෙක් නම් දන්නවත් ඇති ජනවාරි මාසේ අපේ හිටපු ප්‍රයිම් මිනිස්ටර් ජස්ටින් ට්‍රූඩෝ එයා කිව්වා එයා රිසයින් වෙනවා කියලා. හැබැයි ඇත්තටම රිසයින් උනේ මාර්තු මාසේ. ඊට පස්සේ එයාලගේම පක්ෂේ මාක් කානි දැන් ඉන්න ප්‍රයිම් මිනිස්ටර් එයාලා පත් කරගෙන ගවර්න්මන්ට් එක එහෙම දිගටම කරන් ගියා. හැබැයි ඊට පස්සේ මාක් කානි අනවුන්ස් කරා එයාලා ඡන්දයකට යනවා කියලා. පක්ෂ හතරකුයි තව ස්වාධීන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටියගෙන් ලිබර්ටි පක්ෂේ කියන්නේ රතු පක්ෂේ ඒකයි ඊට පස්සේ කන්සර්වේටිව් එකයි තමයි ගොඩක් කෙනෙක් කම්පිටිෂන් එක යන්නේ. ඉතින් මේ වගේ තමයි ඡන්ද පෝස්ටර් තියෙන්නේ මේ. හැමතැනමත් නෑ. සමහර තැන්වල තියෙනවා ඡන්ද පෝස්ටර්. තාප්පවල ඊට පස්සේ එක බිත්තිවල එහෙම ගහන්නේ නෑ ඡන්ද පෝස්ටර්. ඔය වගේ ඡන්ද පෝස්ටර් ගහනවා. ඊට පස්සේ ඡන්දර කලින් ඊට පස්සේ ඡන්ද ඉවරුනාම ඊට පහුවදා ඔක්කොම ගලවන් යනවා. පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. යාළගේ ප්‍රචාරණ කටයුතු මොකුත් එහෙම කරා කියලා. හොඳයි. ඉතින් ඒ වගේ කරන්න පුළුවන් නම් ලංකාවේ කට්ටියට. ඉතින් මෙතන තියෙනවා මේ ස්ටොප් සයින් එක. ඉතින් මේ ලංකාවෙත් කරන්න පුළුවන් නම් හොඳ දෙයක් තමයි. මෙතන හැම පැත්තකින්ම ස්ටොප් සයින් එකක් තියෙනවා. එන හැම වාහනයක්ම නවත්තලා ඊට පස්සේ කම්ප්ලීට් ස්ටොප් එකක් අරගෙන ඊට පස්සේ තමයි යන්නේ. ඉතින් අර ඒකෙන් ස්පීඩ් එක කන්ට්‍රෝල් වෙනවා. ඊට පස්සේ පාර පයින්න කට්ටිය ඉන්නවා නම් එයාලටත් chance එක මුලින්ම හම්බෙනවා. ඒකත් හොඳ දෙයක් ලංකාවේ මේ කරන්න පුළුවන් නම්. මේ තියෙන්නේ එවින් සැප්තැම්බර් ඉඳලා එන්න ඉන්න එලිමන්ටරි ස්කූල් එක. ඉතින් මේ ටර්ම් එක පටන් ගන්න සැප්තැම්බර්. එතකොට ටර්ම් එක ඉවර වෙන්නේ ජූනි. සැප්තැම්බර් ඉඳලා එවින් මේ ඉස්කෝලේට තමයි එන්නේ ඉන්නේ. ඉතින් මෙතනට අපිට අපේ ගෙදර ඉඳලා මීටර් 400ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් බලමු අපිට පුළුවන් මේ ඉස්කෝලේ මෙතනින් ඇතුළෙන්ත් යන්න පුළුවන්. ඒකට අපිට වටේම යන්නත් පුළුවන්. අපි ඒ වටේ පාරේ යන් බලන්නත් එක්ක.
When? Go. German. Apa this color? German. lemon color. Hmm? Lemon color. ඉලෙක්ට්‍රික් බයික් එක. ඔව්. Yeah. අපේ එවින්ගේ අවුට්ෆිට් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා. එවින් මේ එවින් මෙහෙන් යන්න. මේ ගෙදර මෙයාලා ඔන්චිල්ලාක් හදන්න දෙනවා. මම හැබැයි කවදාවත් දැකලා නැහැ කවුරු පදිනවා ඒක න. Well, German gig. අර මනුස්සයා ඩබල් ස්ටෝල් එක කරා. Yeah. Hmm? So lovely. ඔව්. අපි යන් ඉස්සරලා යන් අය එයි. එයාට අපි දැන් අය ආගෙන. Everything is left. එන්න එවින්. යා. Thank you. ඒ වින්ටර් එකේ ඔක්කොම කොළ හැලිලා දැන් ඉතින් තාම කොළ ඇවිල්ලත් නැහැ. තාම දළු ඇවිල්ලත් නැහැ මේ ලොකු ගස්වල. තව ටික දවසක් යයි දළු දාලා මල් දාලා එන්න. ඉස්සරලා. හරි. නවත්තන්න. එයා නිදි නෑ. නිදින. හොඳට යනවා වඩ පිට බල බල. අපි ඉස්කෝලේ ඇතුලෙන් ආවනම් මෙතනින් තමයි එන්නේ. මෙතන ඒ ඉස්කෝලේම ස්කූල් බස්. අපේ වෙන්න නම් ස්කූල් බස් හම්බෙන්නේ නැහැ. මොකද අපි ගොඩක් ළඟ ඉන්න හින්දා. එයාලගේ තියෙනවා කන්ඩිෂන් එකක් යම් කිසි ප්‍රමාණයක් දුරකින් තමයි ඉන්න ඕන. එතකොට තමයි ස්කූල් බස් හම්බෙන්නේ. ඉතින් තාප්ප ගහලා එහෙම මොකුත් නැහැ. ඔය කට්ටිය ඇවිල්ලා දෙනුත් සෙල්ලම් කරනවා. පොඩි කට්ටියත් එක්ක ඇවිල්ලා බල්ලොත් එක්ක ඇවිල්ලා. අදන තියෙනවා ඩීන් නැලිසන්ගේ එක. ඒදා තමයි කන්සර්වේටිව් එකේ මේ පැත්තේ ඉල්ලන්නේ. නයගරා රීජන් එකේ අපි ඉන්නේ නයගරා රීජන් එකේ. එතන තියෙනවා මේ ස්පීඩ් එක පෙන්නන මේක ඔටෝමැටිකලි කාර් එකේ එද්දීම පෙන්නනවා ස්පීඩ් එක කොච්චරද කියලා. ඉතින් මේ රෙසිඩෙන්ෂල් ඒරියා එකේ සාමාන්‍යයෙන් කියන්නේ මාක් කරලා නැත්නම් පැයට කිලෝමීටර් 40ක තමයි වේගය තියෙන්නේ. ඉතින් ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. එහෙම තිබුණාම මාක් කරලා තියෙනවා මේ පාරේ. ඉතින් මේකේ වෙනවා 40ට වඩා වැඩි නම් අපි එද්දි ස්පීඩ් එක කොච්චරද කියලා. එනවා කොහෙද යන්නේ? ඈ? කොහෙද යන්නේ? ඈ? හරියට හායි කිය. හායි කිය. කැමරා එකට. කැමරා එකට හායි කිය. යන්න. යා. අර අතන නම් දීලා ලස්සන ගහක් ඒක නම් මල් පිපිලා දැනනවා. ඒක මම හිතන්නේ තවත් එනවා මල්. තවත් ඔය ගහ පිරෙන්නම මල් එනවා. මෙතන තියෙනවා මේ ස්විමින් pool එකක්. මේකේ කට්ටියට රෙජිස්ටර් වෙලා එන්න පුළුවන්. කියන්නේ ට්‍රේන් වෙන්න වගේ. ඉතින් මේකේ තාම වතුර පුරවලා නැහැ. සමර් එකට විතරයි ඒකේ වතුර පුරවන්නේ. ඒ සමර් එකේ තියෙන මාස දෙක තුන කට්ටියට ඇවිල්ලා මේකේ ට්‍රේන් වෙන්න පුළුවන්. මේ ස්විමින් pool එකේ. ඒතර ලයිෆ් ගාස්ලාත් එහෙමත් ඉන්නවා මේකේ. ඔය දෙපැත්තේ ඉන්නවා ලයිෆ් ගාස්ලාත් ඒ වෙලාවට. එයාලා ඉන්න වෙලාවට විතරයි කට්ටියට ඇවිල්ලා ට්‍රේන් වෙන්නත් පුළුවන්. ලෙයා ලෙයා එවින් මහන්සිද? නෑ? නෑද මහන්සි? Nè. ඔහෙත් දුවන්නේ ඔයා?
පේන ඉතින් ගහලා තියෙනවා බෝට් කරන්න යන්න කියලා. අරක පෝලියෙන් ඒ මොකුත් නැහැ. මොකද දවස් ගානක දිනවනේ. ඉතින් ඒ හින්දා රෂ් එකක් එහෙම මොකුත් නැහැ මිනිස්සුන්ට එහෙම නැහැ. දැන් අද 20 වෙනිදා හෙට 21 හෙටින් ඉවරයි. ඊට පස්සේ ආයේ ඡන්දය දානවා නම් දාන්න පුළුවන් 28 වෙනිදාට. අද හෙටයි දාන්න බැරි නම් 28 වෙනිදාට තමයි ආයෙ ඇවිල්ලා දාන්න පුළුවන්. දැන් අපිත් යනවා දැන් මේක ඇතුළට. මේක ඇතුළ නම් ඉතින් වීඩියෝ කරන්න බැරි වෙයි. ඉතින් ඡන්දය දාලා ඇවිල්ලා ආයෙ අපි කතා කරමු. ඔව්. Amma, I know. Online na. මේකෙන් තමයි ඇතුළට යන්නේ. මේ අහලාදී මෙතනින් ඇතුළට යන්න ඕන. ගොඩාක් පරණ ඉස්කෝල එකන්නේ. ඔව් අතර තිබ්බේ සබ්ජෙක්ට් 1970 මෙතනින් ඇතුළට යන්න තියෙනවා. ඔන්න අපි දැන් ඡන්දය දැම්මා. දැන් අපි ගෙදර යන ගම ඇඟිලි නම් පාට කරන්නේ නැහැ මෙහෙ. ඉතින් එහෙනම් ෆොටෝ දාන්න විදියක් නැහැ. ඉතින් දැන් අපි ගෙදර යන ගම ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඉතින් like කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් bye. Hey mama, beso me manda verdin